සුපුරුදු පරිදිම ඉතින් හරිම ආදරෙන් ඔයාලා මගේ channel එකට පිළිගන්නවා. ඔන්න ඉතින් අද ඔයාලට අරන් එන්නේ සීනි ගොඩාක්ම අඩුවෙන් දාලා රසට ඒ වගේම හරිම ඉක්මනින් හදාගන්න පුළුවන් රසම රස කෑමක්. මේකට උමනා කරන්නේ ප්‍රධාන වශයෙන්ම වට්ටක්කා. ඉතින් මම මෙතනදී වට්ටක්කා ගෙඩියකින් බෑවක් ගත්තා. ඊට පස්සේ අට ටික අයින් කරගත්තා. අයින් කරලා වෙලා අපිට මේක ඊට පස්සේ පොත්තත් අයින් කරගන්න ඕනේ. කපාගත්ත වට්ටක කෑලි ටික ඔක්කොගේම මම මේ විදිහට පොත්ත අයින් කරගන්නවා. ඔයා ඉතින් මගේ channel එක පැත්තේ ආවේ අලුතෙන් නම් හරි ආදරෙන් ඔයාට ආරාධනා කරනවා මගෙත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් subscribe button එකත් ඔබලා bell icon එකත් ඔබාගෙන යන්න කියලා හරි ආදරෙන් මතක් කරනවා. ඉතින් ඔයාලා දන්නවා ඇති මේ වට්ටක කියන්නේ අපේ ඇඟට ගොඩාක් ගුණදායී දෙයක්. ඉතින් ඇඟේ බර අඩු කරගන්න හිතන කෙනෙකුට මේක හොඳ ආහාරයක් කියන්න පුළුවන්. මොකද වට්ටක්කවල කැරලි තියෙන්නේ බොහෝම අඩු ප්‍රමාණයක් නිසා. ඔන්න ඔය විදිහට ඉතින් වට්ටක කැලි ටිකේ පොතු ටික ඔක්කොම අරගෙන මම මෙන්න මේ ප්‍රමාණයට වගේ පොඩිවට කොටු කපා ගත්තා. මොකද අපි මේක හොඳට තඹ ගන්න ඕනේ. වට්ටක කැලි ටික ඉතින් මේ වගේ ලිපේ තියන්න පුළුවන් භාජනයකට දාලා වට්ටක කැලි ටික වැයෙන ප්‍රමාණයට මම වතුර එකතු කරගත්තා. ඊට පස්සේ ඉතින් ලිපේ ගින්දර ටිකක් වැඩි කරලා විනාඩි 10ක් 12ක් විතර මේක හොඳට තඹ ගත්තා. මෙතනදී ඉතින් අපි වට්ටක කැලි ටික හොඳට අර පොඩි වෙන ප්‍රමාණයට එනකම්ම තඹ ගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් තැඹුණු වට්ටක ටික මෙන්න මේ විදිහට පෙරේනයකට දාලා වතුර ටික බේරගත්තා. ඊළඟට ඉතින් කරන්න ඕනේ අපි මේ වට්ටක ටික හොඳට පොඩි කරගන්න ඕනේ. ඉතින් මම ඒකට මේ වගේ පොඩි බෝල් එකක් අරගෙන ඒකට වට්ටක කැලි ටික දාගත්තා. මං ඉතින් මේක රස්නේ පිටින්ම තමයි පොඩි කරගන්නේ. ඔයාලට ඉතින් මේක පොඩි කරගන්න හැන්දක් උනත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ගෑරපුවකින් උනත් මේ දේ කරගන්න පුළුවන්. කෑලි නැති වෙන්න මේක හොඳට පොඩි කරගන්න ඕනේ. ලොකු කෑලි ටික ඉතින් මේකෙන් පොඩි කරගත්තට පස්සේ මං ගෑරපුවක් අරගෙන ආයෙමත් මේක තව චූට්ටක් විතර මේ විදිහට එහෙට මෙහෙට කරගත්තා. වට්ටක්ක ටික පොඩ්ඩක්වත් කෑලි නැති වෙන්න මේ ගානට එනකන් හොඳට පොඩි කරගත්තා. ඊට පස්සේ ඉතින් මම භාජනයක් ලිපේ තිබ්බ පොඩ්ඩක් රත් වෙන්න. භාජනේ ඉතින් රත් වෙගෙන ඉතින් මම ඒකට බටර් මේස හැඳි දෙකක් විතර එකතු කරා. බටර් ටික ඉතින් මේ විදිහට හොඳට දිය වුණාට පස්සේ තමයි අපි මේකට අර පොඩි කරගත්ත වට්ටක ටික එකතු කරන්නේ. වට්ටක ටික එකතු කරගෙන මම ඒකටම පොඩ්ඩක් විතර බොහොම ස්වල්පයක් ලුණු චුට්ටක් දාගන්නවා. ඉතින් මේ වෙද්දි දැන් ලිපේ ගින්දර අපි හොඳටම අඩු කරලා තමයි තියාගන්න ඕනේ. නැත්තම් මේක අර අපි මේකට වතුර එකතු කරන්නේ නැති නිසා හරි ඉක්මනටම අර මේ අඩි අල්ලන්න බලනවා. ඉතින් මද ගින්දරේ හොඳට මේක බටරුත් එක්ක මික්ස් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට විනාඩි 4-5ක් ගින්දර අඩු කරලා මේක හොඳට හැඳිගා ගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කරනවා සීනි හැඳි දෙකක්. සීනි මේස හැඳි දෙකක්. ඉතින් ඇත්තටම අවසානයේදී නම් මට හිතුණා මේකට සීනි එකතු කරන්න ඕනේ නැහැ කියලා. මොකද වට්ටක කියන්නේ ඉතින් අපි නිකන් වට්ටක කෑල්ල කවත් ඒකේ අර පැණි රසක් පොඩ්ඩක් තියෙනවා. ඉතින් ඒ හින්දා ඇත්තටම මේක හදද්දී අර හෙල්දි විදියට බලාපොරොත්තුෙන් හදනවා නම් ඇත්තටම මේකට සීනි එකතු කරන්න එපා. මොකද සීනි එකතු කරුවේ නැති වුණාට මේකේ අර හොඳ රසක් තියෙනවා. සීනි ටිකක් දාලා හොඳට කලවම් කරගත්තට පස්සේ මම මේකට එකතු කරනවා කෝන්ෆ්ලා මේස හැන්දක් විතර. ඉතින් කෝන්ෆ්ලා මේස හැන්ද දාන්නේ මම වතුර අඬු කෝප්පයකට ඇල් වතුර අඬු කෝප්පයකට දාලා හොඳට දිය කරගෙන ඉතින් මේක එකතු කරාට පස්සේ විනාඩි 2-3ක් විතර යද්දි මේක හොඳට අර උගු ගතියට එනවා.
ඉතින් කෝන්ෆ්ලවර් ටික එකතු කරපු ගමන් ඉඳන් අවසානයේ වෙනතෙක් ඒ කියන්නේ ලිප ඕෆ් කරන තෙක්ම මේක හොඳට කලවම් කරා ගන්න ඕනේ නැත්නම් හරි ඉක්මනට මේක අඩිය අල්ලනවා. ඉතින් විනාඩි 6-7ක් යද්දි මේක හොඳ ගානට එනවා. මෙන්න මේ විදිහට හැන්දර ගත්තාම අර කැඩි කැඩි වැටෙන ගානට ආපුවාම මේක ඇති. ඊට පස්සේ මං කරේ ලිප ඕෆ් කරගත්තා. දැන් ඉතින් අපි මේක තැටියකට දාගන්න ඕනේ. ඉතින් මං ගත්තේ මෙන්න මේ වගේ පොඩි බෝල් එකක්. මොකද පොඩි ප්‍රමාණයක් නිසා. හැබැයි ඉතින් අනිවාර්යයෙන්ම තැටියකට දාගනිද්දී තැටියකට හරි මේ වගේ බෝල් එකකට හරි දාගනිද්දී අනිවාර්යයෙන්ම බටර් ටිකක් හරි පොල් තෙල් ටිකක් හරි අඩියට ගා ගන්න ඕනේ. එතකොට මේක අපිට හරිම ලේසියෙන් පහසුවෙන් ගලව ගන්න පුළුවන්. මේක ඉතින් අපි නිමෙන්න තියන්න ඕනේ සාමාන්‍යයෙන් විනාඩි 20ක් පැය භාගයක් විතර එළියේ. මේක නිමෙද්දී හොඳට සෙට් වෙනවා. ඉතින් ඊට වඩා හැබැයි අර ටිකක් මේක ෆ්‍රිජ් එකට දාලා ගත්තොත් මේක ගොඩක් රසයි. ඉතින් මේ මිශ්‍රණය ඔක්කොම තැටියට දාගෙන ඉවර වෙලා මම මේක උඩින් දාගන්නවා මුද්දරප්පලන් ටික. ඔයාලට ඉතින් මේකට මුද්දරප්පලන් වෙනුවට කජු එහෙමත් නැත්නම් රට කජු හරි ඒ වගේ දෙයක් උනත් දාගන්න පුළුවන්. ඒ දාගෙන ඉවර වෙලා තමයි මම මේක ෆ්‍රිජ් එකට දැම්මේ. ෆ්‍රිජ් එකේ හැබැයි විනාඩි 40ක් විතර තිබ්බා. ඒ විනාඩි 40 ඊට පස්සේ තමයි මේ එළියට අරගෙන තියෙන්නේ. ඉතින් දැන් මේකේ තෙත ගතිය හොඳට අයින් වෙලා මේක හොඳටම සෙට් වෙලා තියෙන වලට පේනවා ඇති. මේක අනිත් පැත්ත හරවලා අතර ගන්න පුළුවන්. ඉතින් ඒ තරම් හොඳට සෙට් වෙලා. ඒ වගේම මේක හොඳට කැලවුනේ අපි අර බෝල් එකේ බටර් ගාපු නිසා. ඉතින් ඔයාලා දැක්ක අපි මේකට ගත්තේ වට්ටක්කයි සීනි බොහොම චුට්ටකුයි කෝන්ෆ්ලවර් ටිකකුයි විතරයි. ඉතින් මේක හරියම රසයි. මම මේක හදාගත්තේ උදේට කන්න. ඉතින් මම මේක දවස් 4ක් ෆ්‍රිජ් එකේ තියාගත්තා. වට්ටක කියන්නේ ඉතින් කැලරි අඩුවෙන්ම තියෙන රෝලක්. ඉතින් කෙට්ටු වෙන්න අදහසක් තියෙනවා නම් ඒ වගේම කෙට්ටු වෙන්න try කරන කෙනෙක් නම් මෙන්න මේක ඔයාලටත් හොඳයි උදේ බ්‍රේක්ෆාස්ට් එකට හදලා ගන්න. ඉතින් අපිට මේක බ්‍රේක්ෆාස්ට් එකට වගේම ඩෙසර්ට් එකක් වෙනුවට උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඔයත් ඉතින් try එකක් දීලා බලන්න. මේක හදාගන්න හරිම ලේසියි. කිසිම අමාරුවක් නැහැ. ඒ වගේම රසයි. එහෙනම් ඉතින් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.